ආයිබෝවන් සියලුම දෙනාට ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවද මම අස්වැසුම පිළිබඳව විස්තරයක් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා මගේ channel එක අලුතෙන් පටන් ගත්තේ ඒ නිසා ඔයාලත් මගේ channel එක subscribe කරලා bell button එකත් දාලා තියාගන්න ඒ වගේම මම වීඩියෝ එකක් දාපු හැටින් ඔයාලට වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉක්මනින් ඔයාලට විස්තර දැනගන්න පුළුවන් අපි යන් වීඩියෝ එකට අලුත් තොරතුරු තමයි අස්වැසුම සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් සම්බන්ධව නවතුම තොරතුරු රජ්‍ය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒක එයාලා කියලා තියෙන මේ විදිහට අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වූයේ කොරෝනා වසංගත තත්ත්වය හා ආර්ථික අවපාතයන් නිසා තාවකාලික සමාජ ආර්ථික අවදානමට ලක් වූ ජනකොටස් වලට ඒ කියන්නේ මේ වෙලාවේ ඒ කාල සීමාව තිබ්බ ප්‍රශ්නත් එක්කලා ඒ වෙලාවේ ඔයාලට දෙන්න ඕන කියලා හඳුනාගත්ත පිරිසට තමා මුලින්ම කියලා තියෙන්නේ ඊට පස්සේ අස්වැසුම ප්‍රධාන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තු සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජූලි මාස සිට දෙසැම්බර් මාසය දක්වා පමණයි. 2023 ජූලි ඉඳලා දෙසැම්බර් දක්වා පමණයි කියලා මෙතනදී තියෙනවා. ඒ වගේම ඉන්පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම් 2024 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලදී. ඒ දීපු වියදම් ඒ දීපු දීමනාව 2024 දෙසැම්බර් වෙනකන් දීලා තියෙනවා. නැවතත් රජය විසින් තීරණය කරන ලද්දේ මෙම කාණ්ඩයට අදාළ දීමනා 2025 මාර්තු මස දක්වා ගෙවීමට ඔයාලට ඒ මුදල් 2025 මාර්තු මාස වෙනකල්ලා ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ නැවත වරක් රජය විසින් 2025 අප්‍රේල් මාස දක්වා මෙම කාණ්ඩයට අදාළ දීමනා ගෙවීම තීරණය කරන ලදී. ඔයාලට 2025 අප්‍රේල් වෙනකල්ලා මේක දෙන්න තීරණය කරලා තිබිලා දීලා තියෙනවා. එමෙන්ම මුල් අවස්ථාවේදී මෙම කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන්ට රුපියල් 2500ක දීමනාවක් ගෙවීමට සිදු කළ අතර පසුව එය රුපියල් 5000ක් දක්වා වැඩි කරන ලදී. 2500ක රුපියල් 5000ක් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ යාලා කියලා තියෙන්නේ එසේම මෙම කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට අදාළ දීමනා ගෙවීම කරන ලද්දේ කොරෝනා ආදී වසංගත තත්ත්වයන් නිසා අගතියට පත් ජනතාවට තාවකාලික සහන සැලසීමක් වශයෙන්. ඉතින් ඒ වෙලාවේ දීපු එක ගැන තමයි කියලා තියෙන්නේ. තවදුරටත් කියලා තියෙනවා තවද රටේ පැවති ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් රජය විසින් විටින් විට ගන්නා ලද තීරණ අනුව මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ දීමනා ගෙවීම් අවසන් කිරීමට තිබුණි. ඉතින් ඒ දෙන්න තිබ්බ දීමනා වැඩිපුර දීගෙන ගිහින් තියෙනවා දෙන්න ඉවර කරන්න තිබ්බ කාල සීමාවටත් වැඩියෙන් දීලා කියලා කියන්නේ 2023 දෙසැම්බර් මාස සිට වැඩිපුර මාස 16ක කාලයක් ගෙවීම් සිදු කර ඇත. ඔයාලට මාස 16ක් වැඩිපුර මේ රුපියල් 5000 කරපු එක දීලා තියෙනවා. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභ දීමනා ගෙවීම් 2025 අප්‍රේල් මාස 30 සිට අවසන් කර ඇත. ඉතින් ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඔයාලට ඒ දීපු මුදල් දැන් 2025 අප්‍රේල් මාසේ 30 ඉඳලා එයාලා ගෙවන්නේ නැහැ කියලා කියනවා. ඉතින් දෙවනි වටේ තේරුවත් ඒ සංක්‍රාන්තික කාණ්ඩයේ හිටපු අයට මුදල් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී කියලා තියෙන්නේ. තවදුරටත් කියලා තියෙනවා කෙසේ වෙතත් සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අඛණ්ඩව ගෙවීම් කරනු ලැබේ. එමෙන්ම අවදානමට ලක් වූ කාණ්ඩයේ දුප්පත් සහ අන්ත දිලිඳු යන කාණ්ඩයන්හි අස්වැසුම ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරනු ලැබේ. ඒ කියන්නේ ඔයාලට මෙතනදී වැඩිහිටි දීමනාව අන්ත අසරණ කියලා ඒ දුප්පත් කාණ්ඩයට දාලා තිබ්බයට ඒ ගෙවීම් දෙනවා කියලා තියෙනවා. ඒ ගෙවීම් ලැබෙන්නේ නැත්නම් මේ වෙන විට ඔයාලා ළඟම තියෙන ඒජි ඔෆිස් එකට ගිහිල්ලා ඒ දැනුවත් කරලා අවශ්‍ය ලියකියවිලි දීලා ඒ ටික හදාගන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන එන්න මතක් කරනවා නැවතත් channel එක subscribe කරලා bell button එකත් දාලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකොට ඔයාලට ඉක්මනින් දැනගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.